Welcome to SL Liquid Guide. Alliance Finance Company කියලා කියන්නේ මම හිතන්නේ ඔයගොල්ලෝ කවුරුත් දන්න කම්පැනි එකක්. ඉතින් කවුරු හරි දන්නේ නැත්නම් ඔයගලන්ට පුළුවන් annual report එකක් cac.lk වෙබ්සයිට් එකේ ඩවුන්ලෝඩ් කරලා බලන්න. Alliance Finance Company කියලා කියන්නේ හොඳට ලාභ ලබන සමාගමේ කොටස්කරුවන්ට හොඳට ඩිවිඩන්ඩ් පේ කරන ඒ වගේම අති දැවැන්ත හිස්ටරි එකක් තියෙන ඉතිහාසයක් තියෙන සමාගමක්. ඉතින් ඔයගොල්ලෝ අද මේ වීඩියෝ එක පුරාම මාත් එක්ක හිටියොත් එහෙම අවසානයේ නිකම් හිටියොත් එහෙම ඔයගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා Alliance Finance Company එකේ best entry opportunities කිහිපයක් තියෙන තැන බලා ගන්න. ඊට අමතරව ඔයගොල්ලන්ට තව බලා ගන්න පුළුවන් වෙනවා මේ සමාගමේ කොහොමද performances තිබුණේ, මේ සමාගම පහුගිය අවුරුදු 5ට කොච්චර ඩිවිඩන්ඩ් ගෙවලා තියෙනවද, ඒ වගේම මේ සමාගමේ ඉන්වෙස්ට් කරපු ආයෝජකයෙකුට මේ සමාගමේ ට්‍රේඩ් කෙනෙකුට කොච්චර ලොකු ගේන පහුගිය අවුරුදු 5 ලබා ගන්න පුළුවන් වුණාද, කොච්චර ට්‍රේඩින් ඔපචුනිටිස් වුණාක් මේ සමාගමේ පහුගිය අවුරුදු 5ට තිබ්බද වගේ ගොඩක් දේවල් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ බේස් එන්ට්‍රි ඔපචුනිටිස් තියෙන තැන් හොයා ගන්නට අමතරව. ඒ හින්දා ඔයගොල්ලන්ට ආරාධනා කරන වීඩියෝ අවසාන වෙනකම්ම මාත් එක්ක රැඳී ඉන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට මේ සියලුම දේවල් මේ වීඩියෝ එකෙන් බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ මගේ WhatsApp channel එකට සම්බන්ධ වෙන්නේ නැත්නම් links තියෙනවා bio එකේ. මේ වීඩියෝ එක පල්ලෙහා description box එකේ තියෙනවා. Facebook channel එකක් තියෙනවා. ඒකේ links එකක් තියෙනවා වීඩියෝ පල්ලෙහා description box එකේ සහ channel එකේ bio එකේ සම්බන්ධ වෙන්න follow කරලා තියාගන්න. ඔයගොල්ලන්ට ඒකට stock market එක කියන සහ කාලීන සිදුවීම් සම්බන්ධයෙන් updates ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මගේ internet analysis share කරන Patreon එකට සම්බන්ධ වෙන්නේ නැත්නම් ඒ සමාජ වේදිකාවට join වෙන්න කියලා ආරාධනා කරනවා. ලින්ක් එක තියෙනවා මේ වීඩියෝ එක පල්ලෙහා description box එකේ සහ bio එකේ තියෙනවා. click කරලා ඔයාලට join වෙන්න පුළුවන්. ඒකේ YouTube එකේ නැති අනිකුත් සියලුම මගේ analysis ටික මම share කරන්නේ Patreon එකේ. ඉතින් හැමෝටම එතනත් join වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම බලන්න ඔයගොල්ලෝ channel එක subscribe කරලා දීලා subscribe කරේ නැති අය subscribe කරලාම අපේ වීඩියෝ එකට යමු. අපේ ගමන පටන් ගමු Alliance Finance ගැන සොයා යෑමේ ගමනට. හොඳයි. මුලින්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ Alliance Finance එකේ පහුගිය අවුරුදු 11ක ওই කාල පරිච්ඡේදයේ කොයි විදිහට දෙගොල්ලෝ ලාභ ඉපිව්වේ කියලා. ඔයගලන්ට බැලුවොත් පේනවා 2015 16 වගේ අපි ඈත අවුරුදු වලට ගියොත් එහෙම එතෙන් සිට මේ මුල් කාල පරිච්ඡේදයේ අපිට පේනවා සමාගමේ ලාභදායීත්වයේ උච්චාවචනයන් පැහැදිලිව සිද්ධ වෙලා තියෙනවා කියලා ඕගොල්ලන්ට පේනවා. වැඩි වෙලා තියෙනවා, ඊට පස්සේ ආපහු ඩ්‍රොප් වෙනවා, ඊට පස්සේ ආපහු වැඩි වෙනවා, ඊට පස්සේ ආපහු ඩ්‍රොප් වෙනවා. වගේ අවසානයේදී ඩ්‍රොප් වීමක් වාර්තා කරලා තියෙන 2022 23 කියන ෆයිනෑන්ෂල් ඉයර් එකේ. ඊට පස්සේ එතෙන් සිට 2025 26 මූල්‍ය වර්ෂය දක්වා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ස්ටීප් ප්‍රයිස් එකක්. මේ කියනවා දැඩි ඉහළ නැගීමක් මොකද බලා ගන්න පුළුවන්. ඒ වගේම පහුගිය අවුරුදු 11 දී ඉහළම ලාභයක් shareholders වෙනුවෙන් generate කරේ Alliance Finance එක 2025 සහ 25 26 කියන අවුරුද්දේ රුපියල් බිලියන 2කට අධික ලාභයක් ඒගොල්ලෝ generate කරලා තියෙනවා. ඊට කොට අපි බැලුවොත් එහෙම මුලින්ම දෙවනුව බැලුවොත් එහෙම පහුගිය අවුරුදු 5ක් තුල මේ සමාගමේ ඉන්වෙස්ට් කරපු ඉන්වෙස්ටර් කෙනෙක්ගේ අද තත්ත්වය කොහොමද කියලා. ඒ කියන්නේ අද අපි ඉන්නේ 2026 ජූනි 2021 ජූනි මුලදී වගේ මේ සමාගමේ ඉන්වෙස්ට් කරපු ආයෝජකයෙකුට තත්ත්වය කොහොමද කියලා බලමු. මේක බැලුවොත් පේනවා උලට මේ chart එක බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් 456ක විතර ගේන්න ලබා ගැනීම හැකියාව ලැබිලා තියෙනවා අවුරුදු 5 ඇතුළත ඉන්වෙස්ට් කරා නම්. ඒතර අපි බලමු 2021 ජූනි මාසේ මුලදී ලක්ෂයක් ආයෝජනය කරා නම් යම්කිසි ආයෝජකයෙක් එතකොට ෂෙයා ප්‍රයිස් එක තිබුණේ රුපියල් 61 වගේ ලෙවල් එකේ එයාට එතකොට ලක්ෂයට ෂෙයාර්ස් 1639ක් මිලදී ගැනීම හැකියාව තියෙනවා. එතකොට ඔය 2021 ඉඳලා 2026 දක්වා ගත වෙච්ච අවුරුදු 5ක කාලය ඇතුළත මේ සමාගම ජෙනරේට් කරලා තියෙන ලාභයෙන් ෂෙයා හෝල්ඩර්ස්ට කොටස් හිමියන්ට ගෙවලා තියෙනවා එක කොටසකට රුපියල් 50.60ක් වෙන විදිහට ඩිවිඩන්ඩ්ස් 2021 22 23 24 25 කියන අවුරුදු 5ෙම. එතකොට මේ සියල්ලම එකතු කරගත්තොත් එහෙම රුපියල් 50.60. එතන මේ ආයෝජකයා රුපියල්
ෂෙයාර්ස් 1639ක් මිලදී ගත්තු හින්දා එයාට මේ සම්පූර්ණ ෂෙයාර්ස් ප්‍රමාණය ඩිවිඩන්ඩ් එක විදිහට පහුගිය අවුරුදු 5ට ලබා ගන්න හැකියාව තියෙනවා රුපියල් 82933ක්. ඒකට අපි කැල්කියුලේෂන් එකට ඩිවිඩන්ඩ් එකක් ගත්තාම පහුගිය අවුරුදු 5 ඉන්වෙස්ට් කරපු ඉන්වෙස්ටර්ට අවුරුදු 5ක් අවසානයේදී එයාගේ ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එක ග්‍රෝ වෙලා තියෙනවා මාකට් වැලියු විදිහට 5,48,737ක් ෂෙයාර්ස් 1639ක් තියෙන හින්දා ඒකෝල යාර ඩිවිඩන්ඩ් එක එකතු වෙනවා ෂෙයාර්ස් 82933ක් මේ විදිහට ඒගොල්ලන්ට යාර සමස්ත රිටර්න් එක විදිහට වැලියු එක විදිහට 6,31,671ක් ලැබිලා තියෙනවා අවුරුදු 5ට. ඒකෝල යා ලක්ෂය දැම්මේ ඊට අමතරව ඒ ලක්ෂයට අමතරව තවත් 5,31,671ක් ලබා ගැනීම හැකියාව ලැබලා තිනවා. පහුගිය අවුරුදු 5ට ඉන්වෙස්ට් කරලා මුකුත්ම වෙන කරන්නේ නැතුව ඉන්වෙස්ට් කරලා විතරක් කඩේ වහලා දාලා හිටියා නම් එහෙම තමන්ගේ ආයෝජනය දල වශයෙන් 6 ගුණයක් විතර වෙනවා විතර වැඩි කරගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඉන්වෙස්ට් කෙනෙකුට ඒ විදිහටම performance එකක් මේ සමාගම දීලා තියෙනවා. ඔය ඉන්වෙස්ට් කෙනෙක්ගේ පැත්තෙන් අපි ට්‍රේඩර් කෙනෙක්ගේ පැත්තෙන් ගියොත් යාට තිබිලා තියෙනවා buy opportunities 6ක් පහුගිය අවුරුදු 5ට කරනවා. මේ තියෙන පළවෙනි buy opportunity එක ඉතින් ඉදා ට්‍රේඩර් කෙනෙක් සාමාන්‍යයෙන් කොටසකට එන්ටර් වෙන්නේ කන්ෆර්මේෂන් එකක් එකපාරකින් අම්බල්ලා එන්ටර් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ අප් මූව්මන්ට් එකත් එක්ක 2021 අවුරුද්ද පැවති. ඉතින් අප් මූව්මන්ට් එකෙන් පස්සේ ඊට පස්සේ ස්ටොක් එක මේ විදිහට පුල් බෑක් එකක් දෙනවා. ඉතින් යම්කිසි ට්‍රේඩර් කෙනෙක් මේ දිහා බලනවා නම් එන්ටර් වෙන්න යාට පුළුවන් මේ ලෙවල් එකට ෆිබොනාච්චි ටූල් එක පාවිච්චි කරන්න. ෆිබොනාච්චි ටූල් පාවිච්චි කරලා 0.5 සහ ගෝල්ඩන් පොකට් සෝන් එක කියන සාමාන්‍යයෙන් ඇට්‍රැක්ටිව් ලෙවල් එකක් පුල් බෑක් එකකදී එන්ටර් වෙන්න. ඉතින් මේ ලෙවල් එක බැලුවොත් එහෙම ඒ පුල් බෑක් එක දීලා තියෙනවා. ඒ පුල් බෑක් එක දෙන අවස්ථාවේ මාකට් එක ඕවර්සෝල්ඩ් වෙලා තියෙනවා. වොලියුම් ඉන්ක්‍රීස් එකකුත් තියලා තියෙනවා. දැන් මේ ඔක්කොම කන්ෆර්මේෂන් ගත්තාම මෙතනින් එන්ට්‍රි එකක් ගැනීමේ හැකියාව තිබිලා තියෙනවා. ඒ ගත්ත එන්ට්‍රි එක බැලුවොත් එහෙම අහල්ලන් හිටියා නම් එහෙම 183ක් දක්වා අති දැවැන්ත ප්‍රමාණයක් එකක් ගිහිලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ මුළු ප්‍රමාණයම අල්ලන් ඉදීමේ හැකියාවක් නැහැ. බොහොම රෙයා. නමුත් ඒ අතරමැද නෝ අඩු ගන්න 150ක්වත් ගේන්නක් හරි විදිහට ට්‍රේඩින් ගත්තා නම් සහ රිස්ක් මැනේජ්මන්ට් සහ ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් ටෙක්නික්ස් පාවිච්චි කරා නම් මම පේටියුන් එක ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙනවා 30 40 30 රූල් කියන එක අන්න එක පාවිච්චි කරත් අඩු ගන්න මේකෙන් බායක්වත් ලබා ගැනීමේ හැකියාව තිබුණා යම් කිසි කෙනෙක් මෙන්න මේ සෙටප් එක පාවිච්චි කරා නම් දෙවනුරක් බැලුවොත් එහෙම ඊට පස්සේ මේ ලොකු ක්‍රෑෂ් එකෙන් පස්සේ ඔන්න ආපහු යම් කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ ක්‍රෑෂ් එකට ෆිබොනාචි අඳ ගන්න ඊට අමතරව අපිට හැකියාවක් ලැබිලා තියෙනවා මෙන්න මේ සපෝට් සෝන් එක අයිඩෙන්ටිෆයි කරගන්න මෙන්න මේ chart එකේ. ඉතින් මේ සපෝට් සෝන් එක උඩට ආපු වෙලාවේ මාකට් එක ඩවුන්වර්ඩ් වෙලා මාකට් එක ඕවර්සෝල්ඩ් වෙලා තියෙන වෙලාවේ වොලියුම් ඉන්ක්‍රීස් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. වොලියුම් ඉන්ක්‍රීස් එකත් එක්ක මෙතනිනුත් යම් කිසි කෙනෙකුට එන්ට්‍රි එකක් ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ගත්තාම මේ මූව්මන්ට් එක ගිහලා තියෙන දල වශයෙන් 110ක විතර වගේ ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ගිහිල්ලා තියෙන මේක බැඳිලා තියෙන්නේ මෙන්න මේ රෙසිස්ටන්ස් එකේ Fibonacci රෙසිස්ටන්ස් එකේ. ඉතින් වගේ ලෙවල්ස් වලදී අපි දන්නවා සෙලින් වෙන්න පුළුවන් කියලා. ඒ වගේ සෙල් කරගත්තා නම් හොඳ ගේන් එකක් ගැනීමේ හැකියාව තියෙනවා. මේ කාලය පුරාම අල්ලන් ඉඳලා අඩු ගානේ මේ 110ටත් 150ක්වත් ලබා ගැනීමේ හැකියාව තිබුණා. මේ තියෙන තුන්වෙනි ඔපචුනිටි එක තුන්වෙනි ඔපචුනිටි එකේදී මෙන්න මෙතන තියෙනවා ලස්සන රිවර්ස් කප් ඇන්ඩ් හැන්ඩල් පැටර්න් එකක් රිවර්ස් කප් ඇන්ඩ් හැන්ඩල් පැටර්න් එකක් තියෙනවා. ඒ කප් ඇන්ඩ් හැන්ඩල් පැටර්න් එකේ නෙක් ලයින් එක බ්‍රේක් කරන වෙලාවේ වොලියුම් එක ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. ඒ වගේම RS එක 70 පහු කරලා ගිහලා තියෙන වෙලාවේ අන්න අපිට තවත් එන්ට්‍රි එකක් ගැනීමේ හැකියාවක් තිබිලා තියෙනවා මෙන්න මේ chart එකට අනුව. ඒතකොට එතනත් 166ක විතර මූව්මන්ට් එකක් දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ බැලුවොත් එimhe ඔය ලෙවලේ ප්‍රොෆිට් ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන perform කරලා තියෙනවා regular bearish divergence එකක් ඔකත් එක්කලා sell කරලා profit ගැනීමේ හැකියාව තිබුණා පැහැදිලිවම. ඒතකොට මේකෙන් 166 කේසියර ටිකකින් බායක්වත් මේ movement එක අල්ලගෙන හැකියාවක් තිබුණා. මේක follow කරපු කෙනෙක් ඉන්නවා නම් හතරවෙනි opportunity එක ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට අර movement එක ගිහිල්ලා pull back එක දුන්න වෙලාවේ ඇවිල්ලා තියෙනවා මෙන්න මේ Fibonacci එක දාගත්තා නම් එහෙම Fibonacci වල golden pocket zone එකට නැත්නම් 50% zone එකෙන් ඒ level එකට ඇතුළට ඇවිල්ලා තියෙනවා. කාලයක් තිබිලත් තියෙනවා. ඒ වගේ මේ level එකට ආපු වෙලාවේ market එක oversold වෙලා තියෙනවා. ඉතින් එතකොට මෙතන volume increase එකත් එක්කලා අපිට buy එකක් කරගැනීමේ හැකියාව තිබුණා. ඒක miss වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ consolidation range එකේ market එක break කරලා උඩට යන වෙලාව වුණත් අපිට confirmation අනුව volume එක දිහා බලලා entry එකක් ගැනීම හැකියාව තිබුණා. ඒක එතනත් තල වශයෙන් 30ක් විතර වගේ
ප්‍රමාණයක් බෙදන 56ක ප්‍රමාණයක් හොඳ මූව් එකක් කැච් කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේක අඩු ගානේ 125ක් හෝ 120ක් වගේ මූව්මන්ට් එකකට අඩු ගානේ ඔන් ඇවරේජ් ගැනීමේ හැකියාව තිබිලා තියෙනවා. පස්වෙනි අවස්ථාව තමයි ඒකෙන් පස්සේ මාකට් එක ෆුල් බෑක් එකක් දෙනවා. ෆුල් බෑක් එකක් දීලා හරියටම ෆුල් බෑක් එකක් දෙන්නේ Fibonacci 0.5 කියන ලෙවල් එකට. ඔන්න Fibonacci 0.5 කියන ලෙවල් එකේ RSI එක තියෙන පල්ලෙහා RSI උඩ එන්න පටන් ගන්නවා. ඒකත් එක්කලා අපිට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒව ගත්තු මූවමන්ට් එක, මේක 125ක් දක්වා ගිහිලා තියෙනවා පුල් බෑක් එකට කලින්. ඒතකොට මේකෙත් ලස්සනට අපිට ඒක කැච් කර ගන්න පුළුවන්කම තියෙනවා. අඩුම තරමින් මේකෙන් ගේන එකෙන් මේ මූවමන්ට් එකෙන් බායක්වත් ගැනීමේ හැකියාව තිබුණා. මේක හරියට මොනිටර් කරන් යම් කිසි කෙනෙක් හිටියා නම්. 6 වෙනි වශයෙන් ගත්තොත් එහෙම ඊට පස්සේ මූවමන්ට් එකෙන් පස්සේ පුල් බෑක් එකක් දුන්නා. පුල් බෑක් එක දුන්නේ කොහාටද? Fibonacci 0.5 ලෙවල් එකට. මෙන්න මේ ලෙවල් එකේ Fibonacci වලින්. ඒ වගේම සපෝට් සෝන් එකක් තියෙනවා රුපියල් 170 වගේ ලෙවල් එකේ. ඔන්න ඔක උඩට තමයි පුල් බෑක් එක දීලා ඩබල් බොටම් එකක් හදලා ඊට පස්සේ මාකට් එක අප් උනේ. ඔන්න ඔතනින් අපිට ලස්සන බයි ඔපචුනිටි එකක් කැච් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක ගියා 160ක් වගේ ප්‍රමාණයක දෙවන්ත අප් මූවමන්ට් එකට. ඊට පස්සේ තමයි මේ අද ඒ තත්ත්වයට පොඩ්ඩක් මාකට් දැන් පුල් බෑක් වේගෙන එන්නේ. ඔයගොල්ලන්ට මම පෙන්නවා ට්‍රේඩර් කෙනෙක්ගේ පැත්තේ මෙන්න මේ සමාගමේ අපි ට්‍රේඩ් 6ක් ගන්න හැකියාවක් තිබුණා කියලා. ඉතින් ඔයගොල්ලෝ අමහර කෙනෙක් අහන්න පුළුවන් මේක පේපර් එකේ තියෙන්නේ. එහෙම නැත්නම් මේක පාස් chart එක තමයි ඇනලයිස් කරේ. ඉතින් ඕක කොහොමද කෙනෙක් කලින් හොයාගන්නේ? එක්ක මම හොයාගත්ත කියලා අහන්නත් පුළුවන්. ඒකට උත්තරේ ඔව්. මේ ගොඩක් ඒවා මම හොයලා තියෙන්නේ. මම පේටර්න් ඉෂා කරලා තියෙනවා. මෙන්න මේ මූවමන්ට් එක මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට කවද්ද පේටර්න් එක මම ඇනලයිස් කරේ කියලා. 2025 මාර්තු මාස 14 වෙනිදා මෙන්න ඒ සපෝට් සෝන් එක ටෙස්ට් කරන වෙලාවේ මම කියලා තියෙනවා මෙතනින් මාකට් එක බවුන්ස් එකක් යන්න පුළුවන්. අඩුම තරමින් මෙන්න මේ টොප් එකට 120 ගේන් එකක් ගන්න මෙතන ඔපචුනිටි එකක් දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒකට මාස 3කට පස්සේ 2025 ජූනි මාස 13 වෙනිදා මම දුන්න අප්ඩේට් එකේදී හරියටම ඒක බවුන්ස් වෙලා තියෙනවා. ඊපස්සේ මෙතන අපි කතා කරපු පේජ් නිසා මදියට දුන්නු TP ලෙවල් සියල්ල මෙචුව කරලා එතනින් 176 ගේනියක් දීලා මේක මෙතනින් හැරත් සෑහෙන ලෙවල් එකක් උඩට ගියා එකයි මම කිව්වා. ඕනම කෙනෙකුට අඩුම තරමින් අර සම්පූර්ණ ලෙන්ත් එකෙන් අඩුම තරමින් 150ක්වත් අල්ලා ගැනීමේ chance එකක් තියෙනවා කියලා. ඉතින් මේ වගේ ඇනලයිස් අනන්තවත් අප්‍රමාණවත් දීලා තියෙනවා පේජ් එක මේ දක්වා. දැන් අවුරුදු 2යි මාස 3ක් කාලයක් ඇතුළත ඔයගොල්ලෝ තාමත් ජොයින් වුණේ නැත්නම් ජොයින් වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ට paid membership එකක් ගත්තා නම් ඔයගොල්ලන්ට ලොකු gains ලබා ගැනීමට ලොකු ඇනලයිස් ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. exclusive content paid members වලට වෙනම තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට පුළුවන් credit card එකක් හරි debit card එකක් හරි පාවිච්චි කරලා paid membership එකක් ගන්න. link එක තියෙනවා මේ වීඩියෝ description box එකේ click කරලා ෆ්‍රී මෙම්බර් කෙනෙක් විදිහට ඉස්සෙල්ලාම රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඒක අප්ග්‍රේඩ් කරන්න කැමති ප්ලේ1 plan එකකට monthly pay වෙන විදිහ තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට annual payment එකට යන්න පුළුවන්. annual payment එකට ගියොත් ඔයගොල්ලන්ට total monthly payments 12න් 123ක ලොකු discount එකක් එක්ක membership එක ගන්න හැකියාවක් තියෙනවා. මම ඔයගොල්ලන්ට recommend කරන්නේ ගන්නව නම් membership එකක් annual membership එකකටම යන්න. ඒතකොට අවුරුද්දට එකපාරයි payment කරන්න තියෙන්නේ. 120ක අති දැවන්ත discount එකක් තියෙනවා. මොන link එක තියෙනවා මේ වීඩියෝ පල්ලෙහා description box එකේ click කරලා join වෙලා කැමතිලා paid membership එක update වෙලා මෙන්න මේ වාසි මේ analyze වල තියෙන accuracy එකත් එක්කලා මේවල benefit එක භුක්ති විඳින්න ඔයගොල්ලන්ගේ investment සහ trading decisions වලට කියලා මතක් කරනවා. හරි ඊට පස්සේ දැන් මම පේනවා trading decisions 6ක් අපිට ගන්න පුළුවන් trading decisions 6ක්. ඉතින් ඒකේ සම්පූර්ණ එක entry එකක් ඉඳලා length එක මම පේනවා සම්පූර්ණ move එකේ. ඉතින් අපි assume කරොත් එහෙම අඩුම තරමින් average trader කෙනෙක් මේකෙන් 150ක්වත් අල්ලගත්තයි කියලා. එහෙනම් එයා ලක්ෂයක් invest කරා නම් මුල්ම trade එකේ එයාට 90ක gain එකක් ගැනීම හැකියාව තියෙනවා. ඒතකොට එයාට 1,90,000ක් මුදල් ලැබෙනවා. ඊට පස්සේ 1,90,000ම එයා දෙවෙනි trade එකේ දැම්මම නම් එතනත් එයාට 155 gain එකක් තියෙනවා. ඒක 2,97,500 බවට පත් වෙනවා. ඒ ප්‍රමාණයම ආයේ තුන්වෙනි trade එකට දැම්මම නම් එයාට ඒකෙන් 133ක gain එකක් ආවා. ඒක 3,91,685ට වැඩි වෙනවා. ඒ ප්‍රමාණයම හතරවෙනි trade එකට දැම්මම නම් එතනින් 128ක gain එකක් එයාට ලැබුණා. average ගත්තොත් එහෙම ඒතර 5,01,357යි. ඒ ප්‍රමාණයම ඊළඟ trade එකට දැම්මොත් එහෙම ඒකෙන් එයාට 62ක gain එකක් ලැබුණා. ඒකෙන් එතකොට 8,12,190ට වැඩි වෙනවා. ඒ ප්‍රමාණයම 6 වෙනි trade එකට දැම්ම නම් එහෙම එතනින් අඩුම තරමින් 80%කවත් movement එකක් catch කරගත්තා නම් 1,00,000
8,12,790ට 1,461,956 දක්වා වැඩි වෙනවා. එතකොට ඔය අතර වාරයේ ඩිවිඩන්ඩ් ගෙවපු කාලවල වල මේ ෂෙයා එක හෝල්ඩ් කරන් හිටියා නම් මොකද මේ තියෙන්නේ අවුරුදු 5ටම ට්‍රේඩින් ඔපචුනිටිස් 5යි තිබුණේ. 6යි මම පෙන්නුවේ ඔයගලන්ට. එතකොට දවස ගාන ට්‍රේඩ් කරමු මනාව මොකුත් නෑ. ඔයාලට හරි එන්ට්‍රි එක ගත්තට පස්සේ අල්ලන් ඉඳයි තියෙන්නේ. එතකොට ඒ අතර වාරයේ සමහර වෙලාවට ඩික්ලෙයාර් කරපු ඩිවිඩන්ඩ්ස් උත් ඔයගලන්ට ගත්ත කෙනෙකුට ට්‍රේඩ් එක කෙනෙකුට එන්ටයිටල් වෙන්න තිබ්බා. ඉතින් මම මේ කැල්කියුලේෂන් එකට ඒක දැම්මේ නෑ. ඒක දාන්නේ නැතුව මේ ට්‍රේඩ් 6 විතරක් අර විදිහට හරියට විදිහට එක්සිට් වෙලා ප්‍රොෆිට් ගත්තා නම් 1.46 මිලියන් තිබුණා. අතන එකට 6ක් ඉන්වෙස්ටර් කෙනෙකුට තිබුණා ඩිවිඩන්ඩ් එකත් එක්කලා. මෙතන ඩිවිඩන්ඩ් නැතුව මේ ට්‍රේඩට එකට 14ක් තියෙනවා. ඉතින් ඒක තියෙන්නේ ට්‍රේඩ් කරපුවාම අපිට කොහොමද ප්‍රොෆිට් එක ලැබෙන්නේ කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ වගේ මම වීඩියෝ එකක් කම්පැරිසන් එකක් ඔයගොල්ලන්ට ගෙනාවා. මේක කලින් HNB එකේ ට්‍රේඩර් කෙනෙක් කීයක් හෙව්වද පහුගිය අවුරුදු 5ට ඉන්වෙස්ටර් කෙනෙක් කීයක් හෙව්වද කියලා බැලුවේ නැත්තම් ගිහින් බලන්න. ඒ වගේම ආර්ථික විද්‍යාවේ තියෙනවා opportunity cost කියලා concept එක. මේක වැදගත් concept එකක්. මේක සිංහලෙන් අපි කියන්නේ ආවස්තික පිරිවැය. ඉතින් මේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ අපිට විකල්ප කීපයක් තියෙද්දි අපි එක විකල්පයක් තෝරා ගත්තාම අපි කැප කරන අනිකුත් විකල්පවල බෙස්ට් විකල්පේ හොඳම විකල්පයේ වටිනාකම තමයි ආවස්තික පිරිවැය කියලා කියන්නේ. එතකොට දැන් සරලව ගත්තොත් එහෙම ඔයාලට එක්කෝ 100%ක් ඉන්වෙස්ට් කරන්න පුළුවන් මාකට් එකේ නැත්නම් 100%ක් ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි හිතුවොත් එහෙම ඔයාලට වැඩ වැඩි නැත්නම් ඔයාලට ඇනලයිස් කරන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔයා ඉන්වෙස්ට් කෙනෙක් විදිහටම ඉන්නවා. අරගෙන නිකන් තියාගෙන ඉන්නවා. එතනින් හරිය මුකුත් කරන්නේ නැහැ කියලා අන්නේ தත්ත්වය හිටියනම් ඔයා තෝරගන්නේ 100% ඉන්වෙස්ට් කියන ඔප්ෂන් එක. එහෙම වුත් මම කැප කරන්නේ ට්‍රේඩින් කියන ඔප්ෂන් එක. හැබැයි ඔයගලන්ට පේනවා ඉන්වෙස්ටිං කියන ඔප්ෂන් එකට ගියාම ඔයාට අර ඉන්වෙස්ටර් හම්බුනේ 1 to 6 ගේන් එකක්. එතකොට මෙතන ට්‍රේඩර් කෙනෙක් වුණා නම් අවම වශයෙන් 1 to 14 ගේන් එකක් වෙලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ අර ඉන්වෙස්ටිං ඔන්ලි කියන ඔප්ෂන් එකට යනවා නම් ට්‍රේඩින් කැප කරලා එතකොට එතන ඔයගලන්ට තියන්නේ නෙගටිව් opportunity cost එක කියන්නේ ඍණ අවස්ථි පිරිවැය. ඒ කියන්නේ ඔයා කැප කරලා තියෙන්නේ ඔයාට ලබාගත හැකිව තිබූ හොඳම ප්‍රතිඵලය දෙන්න පුළුවන් ඔප්ෂන් එක තමයි ඔයා කැප කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ මෙතනින්ද ට්‍රේඩින් කරේ නැත්නම්. ඉතින් ට්‍රේඩින් කරන්න යද්දී අපිට රිස්ක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් ඒවා අපිට මැනේජ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔක තමයි මම ඔයාලට ගෙනාවේ opportunity costing කියන්නේ. ඉතින් ඒ නිසා මම ප්ලෑන් එකක් කරගෙන යනවා. මම මේ අවුරුදු 25ක් 26ක් තිස්සේ එක්ස්පීරියන්ස් කරපු මෙන්න මේ ටෙක්නිකල් ඇනලිසිස් සහ මෙන්න මේ ටෙක්නික්ස් ටික එකට දාලා කෝස් එකක් විදිහට ඔයගොල්ලන්ට කියලා දෙන්න මම ප්ලෑන් කරන් යනවා. ඉතින් ඒක ජූලි මාසේ අග හරි අගෝස්තු මාසේ මුල හරි වගේ පටන් ගන්න තමයි මම දැන් ප්ලෑන් කරන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට දැන් පුළුවන් ඒ ගැන විස්තර ගන්න අවස්ථාවක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඊමේල් එකක් දාලා තියන්න. ඊමේල් එකක් දාන්න ඕනේ sliquidguide@gmail.com කියන මගේ ඊමේල් එකට. එතකොට මම ඔයගලන්ට විස්තර එවන්නම් ෆයිනල්ස් වුණ ගමන්ම කෝස් එක. ඉතින් ඒක ජූලයි අන්තිමට හරි අගෝස්තු මුලට තමයි පටන් ගන්න හිතාගෙන ඉන්නේ. ලිමිටඩ් සීට්ස් තියෙන බැච් එකක් විදිහට තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මේකේ මම කතා කරන්නේ තනිකරම තියරි එකට අමතරව තියරි එකකින් ඊට පස්සේ මම ගත්ත එකේ අවුරුදු 25කට වඩා ඉන එක්ස්පීරියන්සස් එක්ක ආපු දේවල් ඔක්කොම කැටි කරලා තමයි මේ විදිහට ඔයගලන්ට ගේන්න මම ප්ලෑන් කරන් ඉන්නේ. right ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී Alliance Finance එකේ value comparison මේක මම හැදුවේ පහුගිය data පාවිච්චි කරලා ඒක උදේට බලා ගන්න පුළුවන් Alliance Finance එකේ පහුගිය දැන් මේක මම කිව්වා long history එකක් තියෙන සමාගමක් අවුරුදු ගාණක් ට්‍රේඩ් වෙනවා මාකට් එකේ. ඉතින් ඒ ට්‍රේඩ් වෙච්ච මාකට් පැරාමීටර්ස් value parameters අනුව average value එකක් මම පිටින් ඩිසයින් කරලා හදාගත්තා. ඒ වගේම මාකට් එකේ value parameters අනුව මාකට් එකේ value parameters වලට සමාගමේ valuation parameters meet කරොත් අපි ඒක සම්බන්ධ කරොත් එහෙම පේන value එක තමයි මේ තියෙන්නේ current market price එක Alliance Finance. ඒක ගත්තොත් එහෙම current market price එක සමාගමේ personality එකත් එක්ක සමාගමේ history එකත් එක්ක match වෙලා යන value එකකට පොඩ්ඩක් උඩින් තියෙන්නේ. නමුත් market එකත් එක්ක බලද්දි යටින් තමයි තියෙන්නේ. ඒතකොට මාකට් එක පැත්තට යන්න ඔපචුනිටි එකක් තියෙනවා. නමුත් දැන් කරන්ට්ලි අපිට පේනවා මාකට් එක ඩික්ලයින් ස්ටේජ් එකට ඇවිල්ලා තියෙන හින්දා අපි කැමති මේ තියෙන ලෙවල් එකනොත් වැඩිපුර ඩිස්කවුන්ට් එකකට මේක ගන්න පුළුවන් නම් විශේෂයෙන් මෙන්න මේ පර්සනැලිටි බේස් වැලියු එකට කිට්ටුවෙන් ගන්න පුළුවන් නම් වඩාත්ම හොඳ ඇට්‍රැක්ටිව් එකක් අපිට ලැබෙන හින්දා අපි කැමති ඒ ලෙවල් එකට ගන්න පුළුවන් නම් ඉතින් බලමු මොන වගේ ලෙවල්ස් අපිට බලා ගන්න පුළුවන් ඇට්‍රැක්ටිව් ලෙවල්ස්
අපිට ඇහැ ගහගෙන ඉන්න යම් කිසි ආකාරයක මේක පුල් බෑක් එකක් දීලා මාකට් කරෙක්ෂන් එකත් පල්ලෙහාට ආවොත් කියලා තමයි ඊළඟට අපිට බලන්න තියෙන්නේ. ඉතින් ඒකට මම Alliance Finance මෙන්න මේ chart එක දාගත්තා. chart එක දාගත්තාම ඔයගලන්ට පේනවා මේක මම දාලා තියෙනවා මෙන්න මේ wave එකට අදාළව Fibonacci level එකත් මම දාලා තියෙනවා. ඒ වගේම ඔයගලට බලා ගන්න පුළුවන් දැන් තියෙන මිලත් එක්කලා තියෙන immediate resistance එකයි immediate support එක උඩ බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන chart pattern එකක් විදිහට අපි හැන්දොත් මෙතන අපිට අඳ ගන්න පුළුවන් falling wedge එකක්. ලස්සන falling wedge එකක් තියෙනවා squeeze එක යන්නේ. ඉතින් මෙතනින් අපිට ලැබෙනවා opportunities කිහිපයක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි opportunity එක තමයි මෙන්න මෙතන. ඒ කියන්නේ මෙන්න මේ support zone එක සහ Fibonacci golden pocket zone එකට ආසන්නව දෙවෙනි එක තමයි මෙන්න මේ Fibonacci 0.86 කියන level එකට ආසන්නව තියෙන මෙන්න මේ area එක. එතකොට මෙන්න මේ area එක support එකට සහ මෙන්න මේ Fibonacci golden pocket එකට ආසන්නව තියෙන මෙන්න මේ area එක අපිට better entry එකක් විතර කියලා ගන්න පුළුවන්. දැන් තියෙන එකත් එක බලපුවාම මොකද එතන ලොකු discount එකක් විතර ඇවිල්ලා තියෙන මෙන්න මේ top එකේ ඉඳලා බලපුවාම මෙන්න මේ 292 778 level සහ මෙන්න මේ 297 කියන support එකකුත් තියෙනවා. ඒ නිසා ඒක අපිට ගන්නවා නම් මේ මොහොතේ market එක correction එකක් යන අවස්ථාවේ මේක better entry එකක් වෙන්න පුළුවන් number 1. number 2 තමයි මෙන්න මෙතන තියෙන 0.786 කියන level එකේ තියෙන එක. ඒ කියන්නේ 237ට ආසන්නයේ තියෙන level එක. මේක best entry එකක් වෙන්න පුළුවන්. මොකද මේක සෑහෙන discount එකකට market එකේ තියෙන්නේ. ඒ වගේම bonus entry එකකුත් තියෙනවා. ඒ තියෙන කොතනද? මෙන්න මෙතන මෙන්න මේ support zone එක උඩ සහ support zone එකට ආසන්න 167 වගේ 170 වගේ level එකේ තියෙන එක ආසන්නය තමයි තියෙන්නේ. ඉතින් ඒ level එකට අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා නම් අර මම ඉස්සෙල්ලා පෙන්නපු personality based value එකත් එක්ක ඒ range එක ඇතුළට තමයි ඒකට එන්නේ අපිට ගොඩක් විශ්වාසයෙන්. ඒතකොට ඒක අපිට ලොකු ඩිස්කවුන්ට් එකක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. මොකද කම්පැනි එක වැලියුේෂන් එක ඇතුළට තමයි මේක එන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් තියෙන ලෙවල් එකට ගත්තාම මෙතනට 150ක් විතර වගේ ඩිස්කවුන්ට් එකක් එන්න ඕන. මෙතනට එන්න නම්. ඉතින් ඒක ටිකක් දුරින් තියෙන තාවෙට ඒකයි මම කිව්වේ ඒක බෝනස් කියලා. නමුත් අපිට මෙන්න මේ ඉන්ට්‍රස්ට් එක දිහා බලන් ඉදීමේ හැකියාව තියෙනවා මේ යන මාකට් මූවමන්ට් එකත් එක්කලා. right. එහෙමනම් බොහොම ස්තුතියි. එහෙනම් වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න. ඒ වගේම අමතක කරන්න එපා කමෙන්ට් කරන්න වීඩියෝ එක සම්බන්ධව අදහස්. ඒ වගේම මේ වගේ තවත් සමාගම් වල ඇනලයිස් එකක් කරන්න අවස්ථාවක් තියෙනවා නම් මේ විදිහට ඔයගලන්ට කම්ප්‍රිහෙන්සිව් ඇනලයිස් කරලා ඒ වගේම ඔපචුනිටිස් ඔයගලන්ට මෙන්න මේ කරන්ට් පුල්බැක් එකත් එක්කලා අපිට කොයි වගේ තැන් වලද බේස්ට් ඔපචුනිටිස් තියෙන කියලා බලා ගන්න ඔයගලන්ට අවස්ථාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අදාළ සමාගමත් එක්කලා. ඒතර ඒ සම්බන්ධයෙන් මේ වගේ හොඳ ඇනලයිස් දීර්ඝව ගේන්න මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඒ නිසා අනිවාර්යයෙන් මේ කමෙන්ට් එකක් දාන්න කියලා මම මතක් කරනවා. බලන්න channel එක subscribe කරලා subscribe කරලා තියාගන්න. ඒ වගේම share කරන්න යාළුවන්ට බලන්න. මොකද හැමෝටම මේක share වීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔයගොල්ලෝ බලන්න මේ උඩින් වැටෙන වීඩියෝ එක මේ වගේ market pullback එකකදී අපිට කරන්න පුළුවන් පියවර 5ක් අපිට ගන්න පුළුවන් පියවර 5ක් මම සාකච්ඡා කරලා තියෙනවා. මේ වීඩියෝ එක බලලා ඒ වැඩ ටික දැන් කරගන්න ඕගොල්ලෝ. ඔයගොල්ලන්ට ඒ බෙනිෆිට් එක ලබා ගන්න පුළුවන්. ඊට අමතරව වර්තමාන ආර්ථිකයේ සිද්ධ වෙන දේවල් කොහොමද ඉකොනොමික්ස් වලට සම්බන්ධ වෙන්නේ කියලා මම දීර්ඝව ඉස්සර කරලා තියෙනවා මෙන්න මේ වීඩියෝ එකෙන්. ඒක ගිහින් බලලා ලොකු අවබෝධයක් ඔයගොල්ලන්ට ලැබෙයි. එතකොට කොහොමද මේ ආර්ථිකයත් එක්ක ස්ටොක් මාකට් එක 1-to-1 මැච් වෙලා තියෙන්නේ කියලා සහ වර්තමානයේ ඇතිවෙලා තියෙන තත්ත්වය ස්ටොක් මාකට් එකේ කොහොමද ආර්ථිකයේ ලින්ක් කරන්නේ කියලා ඔයගොල්ලන්ට ඒ ලින්ක් එක ඒ එකතුව ඒ සම්බන්ධය පැහැදිලිව හොයා ගන්න පුළුවන් මේ ස්ටොක් මාකට් එක සහ ඉකොනොමික් වේරියබල්ස් මේවා ඩිරෙක්ට් ලින්ක් තියෙන ඩිරෙක්ට් ඉම්පැක්ට් එකක් තියෙන වේරියබල්ස් තමයි තියෙන්නේ ඉකොනොමික් වේරියබල්ස් සහ ස්ටොක් මාකට් එක කියන්නේ. ඒ නිසා ඒ දැනුම ලබා ගන්න ඕගොල්ලන්ට මේ වීඩියෝ එක බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අදට ඔච්චරයි. ඊළඟ වීඩියෝ එකෙන් ගියා මතක් කරනවා ඔයගලන්ට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මොන හරි මේ වගේ තවත් සමාගම ලෑන්ඩ්ලයින්ස් ඔකට අවශ්‍යද කියලා. ඒතර මම ගිහින් එතකන් එහෙනම් හැමෝටම good night සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකේ මේ විදිහට හම්බ වෙමු.